ඔව්. මහත්මයා මොකද මේ තාම දාන්නේ පරක්කු? දැන් 3:03යි නේ වෙලාව. කොහෙන් දාන්නේ ඕන? මේ විජේනන්දනාරාමෙන් දාන්නේ බාරගත්ත නේද අද? අද දාන්නේ බාරගත්ත නේද? කොහෙන්ද කතා කරන්නේ? විජේනන්දනාරාමෙන් කතා කරන්නේ. විජේනන්දනාරාම කොහෙද තියෙන්නේ? ඇයි මහත්තයා එහෙම කතා කරන්නේ මේ ගමේ පන්සලට ඇයි කරන්නේ? ඇයි ගමේ පන්සලට එහෙම අගෞරව කරන්නේ? නෑ ගමේ පන්සල තියෙන්නේ කොහෙද කියලා මන් දන්නෙත් නෑ. මේ කර්ණාවතී උපාසිකා මාතාව නේද? කර්ණාවතී නේද? නෑ නෑ. කර්ණාවතී පොතක් දෙන්නකෝ. පන්සල කොහෙද කියන්නකෝ? මේ විජේනන්දනාරාමේ. කොහෙද ගම කියන්නකෝ මට? වේරහැර. වේරහැර. ඔව්. මේක මාළඹේ ඇවිල්ලා තියෙන්නේ. උපාසක මහත්තයා අද මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානට දානේ බාරගත්තද? මාළඹෙන් බාරගත්තේ නෑනේ. උපාසක මහත්තයා මේ නම්බර එකනේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. ඒක වැරදි නම්බර් එකක් එන්නේ. ඒ වුණාට උපාසක මහත්තයා මේක පෙරේද තමයි ඇවිල්ලා බාරගෙන තියෙන්නේ. ඔබතුමා නේද ආවේ? මම නම් කොහෙවත් යන්නේ. ඔබතුමා පන්සල් පල්ලියකට යන්නේ නැද්ද? නෑ. ඔබතුමා මොකක්ද ආගම? ක්‍රිස්තියානි. ඔබතුමා ක්‍රිස්තියානිද? ඔව්. කොයි පල්ලියටද යන්නේ? මේ කොහෙද? කොටහෙනි පල්ලියට. ඉතින් මහත්තයෝ අද මේ දානේ බාරගෙන තියනවානේ මේ බෝඩ් එකේ. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද? උපාසක මහත්තයා? කුජීතයි නේද එහෙම වැඩ කරන එක? හාමුදුරුවෝ නමක් බඩගින්න තියෙන එක? කවුරුද? හාමුදුරන්ට මම දාන බාරගෙන නෑ. ඒ වුණාට මේ නම්බර එකනේ සඳහන් වෙන්නේ. ඉතින් වැරදි නම්බර් එකද කවුරුද දීපුවත් නැති මේ මම ඉතින් සිස්ටම් ආගමේ කෙනෙක් මම දාන බාර ගන්න නෑනේ. ඒකනේ උපාසක මහත්තයෝ බොහොම කුජීතයි නේද? ඔව්. ඒකනේ කියන්නේ. ඇයි එහෙම කරන්නේ? ස්වාමින් වහන්සේ නමකට. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද? කවුද කතා කරන්නේ? ඔව් මම වැලහිටියාවේ සුමන සාරහිමි. වැලහිටියාවේ සුමන සාරහිමි කතා කරන්නේ. නැතුව ඔක තියපම් පපෝ. මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ ගම්මන්ති බික්කන්ති කායෝ. ඒ කියන්නේ ඔබතුමාගේ වචනයෙන් කරන ක්‍රියා පසුපස එළවයි. ඉතින් හරි. නිකන් පුකේර්ණ කතා කියන්න එපා උපාසක මහත්තයා. ආම්දුර කෙනෙක් වුණා මගේ පයියා නගිනවා. නිකන් අම්මට උගන කතා කියන්න බා පකයා. දාහනේ බාරගෙන පුක දෙන වැඩ කරන්න එපා. හරිද? කැදී අපිට උයාගෙන කන්න පුළුවන් ඒක